කියන්නේ විශ්වාස භංගය වෙනවා වගේ විශ්වාසයක් නැතුව පාර්ටියෙන් ගත වෙන මන්ත්‍රීවරු අතර කියන්නේ. එහෙම කිසිම ගැටලුවක් නැහැ නේ නලින් ජයතිස්ස මන්ත්‍රීතුමා ඇතුළු මේ ආණ්ඩුවට අපි කියන්නේ කරුණා කරලා තේරුම් ගන්න ඕගොල්ලෝ දැන් ආණ්ඩු කරන්නේ විපක්ෂයේ කාර්යභාරය නෙමෙයි. ඒකින්ද ආණ්ඩුවක් හැටියට ඉස්සල්ලාම් බලලා මේ අඩුපාඩු ටික මෙහෙම ගේන්න අඩුපාඩු නැතුව මේ වගේ ඉන්න. හරිද? අන්න ඒවනේ දැන් ආණ්ඩුවට තියෙන නලින්දට තියෙන්නේ දැන් අපිත් එක්ක අපේ මේ කණ්ඩායම ගැන හොයන එක නෙමෙයි. දැන් කේලම් හොයන එක කේලම් කියන එක ඒව නතර කරන්න නතර කරලා දැන් ආණ්ඩු කරන්න. නේ? දැන් ඇත්තටම දැන් බලන්නකෝ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තිබ්බ අඩුපාඩු අර වෙබ්සයිට් එක විතරක් නෙමෙයි. ඒ අඩුපාඩු දිහා බැලුවාම ඒ ලින්ක් වලට යන්න බෑ. එතකොට ඒ අවශ්‍ය පහසුකම් ටික සපයලා නැහැ. එතකොට ඒ අලුත් මොඩියුල් එක උගන්වන්න ගුරුවරුන්ව දැනුවත් කරලා නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබ්බනේ. එතකොට මේ ප්‍රශ්න ගණනාවක් එක්ක තමයි මේ හයේ පන්තියේ දරුවන්ට මේ අනාථ කරන්න ගියේ. ඒකින්ද ඉතා පැහැදිලිවම අග්‍රාමාත්‍යතුමිය මේකට වග කියන්න ඕනේ. ඒක මගහැරලා යන්න බෑ. ඉතා පැහැදිලිවම අධ්‍යාපන ඇමති හැටියට වග කියන්න ඕනේ. එතකොට අධ්‍යාපන ඇමති සුද්ධ කරන්න අපි යන්නේ නැහැ. ඒක විශ්වාස භංගයක් ගෙනල්ලාද නැද්ද? ඒක අදාළ නැහැ. අපිට අපි ඉතා පැහැදිලිවම මේ අධ්‍යාපන ඇමති අග්‍රාමාත්‍යවරිය ඒ වගේ මේ ආණ්ඩුව වග කියන්න ඕනේ. වග කියනවා වගේම අපි ඉල්ලීමක් කරනවා මේ වැරදි නිවැරදි කරගෙන මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනියන්න කියලා. අපි මේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට කරපු විනාශය මේ රටට තමුන්නාන්සලා දන්නවා. එදා ඒ දවල පත්‍රිකාවට විරුද්ධ වෙච්ච අය අද මේ ගැන කතා කරනවා. හරිද? අවුරුදු 40කට කලින් මේව කරන්න තිබ්බ දේවල්. එතකොට ඒව කරන්න ඉඩ දුන්නේ නැහැ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නෙමෙයි මේ රට ඉදිරියට යන්න හැම වෙලේම කකුලෙන් ඇද්ද JVP එක. වෙන කවුරුත් නෙමෙයි. ගාමන් ෆැක්ටරි යනකොට මේ සුද්ධියන්ට ජංගි මහන්න මේ ලංකාවේ ඕනේ නැහැ ශ්‍රී ලාංකික කාන්තාවන්ට ලබා දෙන්න ඕනේ නැහැ කියලා කිව්වා. අපිට රටට ආයෝජන වෙනකොට ඒකට විරුද්ධ වුණා. යම් කර්මාන්ත ශාලාව වහන්න මුල්ුණේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතිය. මේ හැම දෙයකටම විරුද්ධ වුණා. මේ හැම දෙයකට විරුද්ධ වෙච්ච අය අද මෙහෙම කතා කරනකොට ඇත්තටම අපිට හිරකිතක් තමයි දැනෙන්නේ.